අපි මේ මුළු පෘථුවියම බලගන්වන රහසෙන්ජමක් තියෙනවා. ඒක අපි හැමදාම දකින දෙයක්. ඒත් ඒ ගැන ගැඹුරින් හිතන්නේ හරිම අඩුවෙන්. අද අපි කතා කරන්නේ ඒ විශ්මිත ක්‍රියාවලිය ගැනයි. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ශාක තමන්ගේම ආහාර හදාගන්න ඒ රහස් වට්ටුරුව ගැන. සතෙක් කෑම කන හැටි අපි හැමෝම දන්නවනේ. හිත ගහක් කන්නේ කොහොමද කියලා අපි කවදා හරි නැවතිලා හිතලා තියනවද? අන්නේ ඒ ප්‍රහේලිකාව තමයි අද අපි විසඳන්න යන්නේ. ඔව් අපි දකිනවා ගවයෙක් තනකොළ කනවා, කොක්කෙක් මාළුවෙක් අල්ලගන්නවා. මේ සත්තු අපි වගේම ජීවත් වෙන්න ශක්තිය ලබා ගන්න වෙනත් ජීවින් මත යැපෙනවා. තමන්ගේ ආහාරය තමන්ටම හදාගන්න බෑ. ඒත් ශාකවල කතාව ඊට හාත්පසින්ම වෙනස්. මෙන්න මේ නිසායි ශාකවලට කියන්නේ ස්වයංපෝෂීන් කියලා. ඒ කියන්නේ තමන්ගේ කෑම එක තමන්ම හදාගන්න පුළුවන් අය. හිතන්නකෝ කවදාවත් කෑම හොය යන්න ඕන නැහැ. සම්පූර්ණයෙන් ස්වයංපෝෂිතයි. ඉතින් කොහොමද උන් මේ පුදුම දේ කරන්නේ? මේ විශ්මිත ක්‍රියාවලිය හරියට සුපිරි රහස් වට්ටෝරුවක් වගේ. ඉතින් ඕනම වට්ටෝරුවකට වගේ මේකටත් අමුද්‍රව්‍ය ඕනනේ. අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය මේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුන මොනවද කියලා. පළවෙනි සහ වැදගත්ම දේ තමයි සූර්යාලෝකය. සූර්යයා තමයි මේ මුළු කාර්යයටම ශක්තිය දෙන්නේ. හරියට අපේ කුස්සියේ ලිපපත්තු කරනවා වගේ. හරි ඊළඟට වන වෙනවා ජලය. ශාක තමන්ගේ මුල් වලින් පොළවෙන් වතුර උරාගෙන ඒක හරියට ස්ට්‍රෝ එකකින් වගේ කඳ දිගේ උඩටම කොළවලටම අරගෙන යනවා. අවසාන අමුද්‍රව්‍යය තමයි කාබන් ඩයොක්සයිඩ්. ඔව් අපි හුස්ම පිට කරද්දී එළියට දාන වායුවම තමයි. ශාක මේක ගන්න කෙලින්ම වාතයෙන්. කොළවල යටිපැත්තේ තියෙන පුංචි පුංචි සිදුරු වලින් හරියට අපේ නාස්පුඩු වලින් හුස්ම ගන්නවා වගේ මේ වායුව ඇතුළට ගන්නවා. මේ සිදුරු වලට තමයි අපි පූටිකා කියලා කියන්නේ. හරි. දැන් අපිට අමුද්‍රව්‍ය ටික තියෙනවා. ඉතින් මේ කෑම එක හැදෙන්නේ කොහෙද? මේකට උත්තරය හොයාගන්න නම් අපිට සිද්ධ වෙනවා ශාක සෛලයක් ඇතුළටම කිමිදිලා බලන්න. ශාක සෛලයක් ඇතුලේ තියෙන පුංචි පුංචි කොළපාට කර්මාන්ත ශාලාව වගේක්. මේවට තමයි හරිත ලව් කියන්නේ. අන්න එතන තමයි ඔය ප්‍රභා සංශ්ලේෂණය කියන මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. හොඳයි. හැම කුස්සියකම සූපවේදියෙක් ඉන්නවනේ. මේ කුස්සියේ ඉන්න ප්‍රධාන සූපවේදියා තමයි හරිතප්‍රද. මේක තමයි ශාකවලට කොළපාට දෙන වර්ණයකය. එයාගේ රාජකාරිය තමයි හිරු එළියේ තියෙන ශක්තිය අල්ලගෙන ඒක රසායනික ශක්තියක් බවට පත් කරන එක. ඉතින් සරලවම කිව්වොත් වෙන්නේ මෙච්චරයි. ශාකය කාබන් ඩයොක්සයිඩ් සහ වතුර ගන්නවා. ඊට පස්සේ හරිතප්‍රද කියන සූපවේදියා හිරු එළිය කියන ලිපපත්තු කරලා ඒ දෙකෙන් හදනවා ග්ලූකෝස් කියන ආහාරයයි ඔක්සිජන් කියන වායුවයි. අර අපි සරලව කියපු කතාව විද්‍යාවෙන් ලියන්නේ මෙන්න මේමයි. කාබන් ඩයොක්සයිඩ් අණු 6යි ජල අණු 6යි එකතු වෙලා ආලෝක ශක්තිය පාවිච්චි කරලා ග්ලූකෝස් අණුවකුයි ඔක්සිජන් අණු 6කුයි හදනවා. ඇත්තටම හිතුවම් පුදුමයි නේද? පෘථිවියේ ජීවයේ පදනමම රැඳිලා තියෙන්නේ මේ එකම එක රසායනික ප්‍රතික්‍රියාව මත. හරි. වට්ටෝරුවත් හරි, උයන තැනත් හරි. දැන් බලමු මේ ක්‍රියාවලියෙන් ලැබෙන කෑම එක මොකක්ද? ඒකේ තියෙන වටිනාකම මොකක්ද කියලා. ප්‍රධාන නිෂ්පාදන දෙකක් එළියට එනවා. එකක් තමයි ග්ලූකෝස්. ඒ කියන්නේ ශාකයේම භෝජනය. මේ ශක්තියෙන් පිරුණු සීනි වර්ගය තමයි ශාකය පාවිච්චි කරන්නේ ලොකු වෙන්න, මල් පිපෙන්න, ගෙඩි හදන්න, ඉතිරි වෙන ටික පිෂ්ඨය විදිහට ගබඩා කරගන්නවා. අනික තමයි ඔක්සිජන්. ශාකයට නම් මේක අතුරුඵලයක් විතරයි. ඒත් අපිටයි අනිත් හැම සතෙකුටමයි මේක ජීවිතේම රැඳිලා තියෙන වටිනාම තිලිනයක්. එහෙනම් මුළු කතාවම එක රූපයකින් බැලුවොත් මෙහෙමයි. හිරු එළිය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන අමුද්‍රව්‍ය ඇතුළට යනවා. ශාකයට අවශ්‍ය ග්ලූකෝස් සහ අපිට අවශ්‍ය ඔක්සිජන් එළියට එනවා. සබාදාමේ තියෙන මොනතරම් පුදුමාකාර සමතුලිතතාවයක්ද නේද? හොඳයි. මේ ඔක්කොම අපි කියනවා. ඒත් මෙහා ඇත්ත කියලා විද්‍යාඥයෝ හොයාගත්තේ කොහොමද? ප්‍රභා සංශ්ලේෂණයට මේ කියන අමුද්‍රව්‍ය අත්‍යවශ්‍යමයි කියලා ඔප්පු කරපු සරල ඒත් හරිම වැදගත් පරීක්ෂණ කීපයක් ගැන දැන් අපි බලමු. පළවෙනි පරීක්ෂණයෙන් බලන්නේ ආලෝකය ඕනෙමද කියලා. විද්‍යාඥයෝ කලේ පත්‍රයක පොඩි කොටසක් කළු කඩදාසියකින් වහන එක. පැය කීපයකට පස්සේ මුළු කොලේම පිෂ්ඨය තියනවද කියලා බලනවා. ඒකට පාවිච්චි කරන්නේ අයඩින් ද්‍රාවණය. පිෂ්ඨයේ තියෙන තැනකට අයඩින් දැම්මම ඒක තද නිල් පාටකට හරි දම් පාටකට හරි හැරෙනවා. ප්‍රතිඵලය පුදුමයක් නෙවෙයි. ආලෝකයේ වැටුණු කොටස විතරයි පාට වෙනස් උනේ. ඒකින් ඔප්පු වෙනවා ආලෝකය නැතුව කෑම හදන්න බෑ කියලා. දෙවෙනියට
කාබන් ඩයොක්සයිඩ් වල අවශ්‍යතාවය. මේකදී පත්‍රයක් තියෙන බෑග් එකක් ඇතුළට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න රසායනික ද්‍රව්‍යයක් දානවා. ඒ කියන්නේ කොළයට CO2 ලැබෙන්න විදියක් නැහැ. ආයෙත් පිෂ්ඨ පරීක්ෂාව කළාම මොකද වෙන්නේ? කිසිම වර්ණ වෙනසක් නැහැ. ඒ කියන්නේ පිෂ්ඨය හැදිලා නැහැ. එහෙනම් CO2 කියන්නේ නැටුම බැරි අමුද්‍රව්‍යයක්. අවසාන සාක්ෂිය තමයි හරිත ප්‍රදගන. මේකට ගන්නේ විචිත්‍ර පත්‍රයක්. ඒ කියන්නේ එකම කොලේ කොළපාට කොටසුයි සුදු පාට කොටසුයි තියෙන එකක්. කොළපාට කොටස්වල විතරයි සූපවේදියා. ඒ කියන්නේ හරිත ප්‍රද ඉන්නේ. පිෂ්ඨය පරීක්ෂාවෙන් පස්සේ මොකද පේන්නේ? කොළපාට කොටස් විතරක් තද නිල් පාටට හැරෙනවා. සුදු කොටස් එහෙනමයි. මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා හරිත ප්‍රද නැතුව මේ රහස් වට්ටුරුව වැඩ කරන්නේ නැහැ කියලා. හරි. අපි දැන් මේ අන්වීක්ෂීය මට්ටමේ සිද්ධ වෙන දේ ගැන හොඳටම දන්නවා. ඒත් දැන් අපි ලෝක චිත්‍රය දිහා බලමු. මේ පුංචි ක්‍රියාවලිය මුළු ලෝකෙටම බලපාන්නේ කොහොමද? ඇයි මේක මෙච්චරම වැදගත්? ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මොකක්ද? එකක් ප්‍රභා සංශ්ලේෂණය තමයි හිරුගේ ශක්තිය ජීවීන්ට පාවිච්චි කරන්න පුරුවන් ආහාර බවට පත් කරන එකම ක්‍රමය. දෙක මේ ලෝකේ තියෙන හැම ආහාර දාමයකම පදනම ශාක. තුන අපි හුස්ම ගන්න හැම ඔක්සිජන් අණුවක්ම එන්නේ මේ ක්‍රියාවලියෙන්. හතර වායුගෝලයේ සමබරතාවය තියාගන්න අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් උරාගන්නෙත් ශාකම තමයි. මූලාශ්‍රයේම කියනව වගේ ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම නම් සියලුම ජීවීන්ට ආහාර සැපයීමයි. මේක තමයි අවසාන සත්‍ය. අපි කන හැම දෙයක්ම ශ්‍රීජුව හරි වක්‍රව හරි මේ ක්‍රියාවලියට ණයගැති. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් මේ එකම එක රසායනික ප්‍රතික්‍රියාවක් තමයි අපේ මුළු ග්‍රහලෝකයම බලගන්වන්නේ. එහෙමනම් මේ ක්‍රියාවලියේ වේගය අඩාල වුණොත් අපේ ලෝකෙට මොන වගේ බලපෑමක් ඇති වෙයිද?